තවත් ලස්සන දවසක් ඔයාලගේ මතකෙ තියන්නට මං ආවා. හායි මං ඉමේෂා. මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ඔයාලට කොහොමද? මම නම් හොඳින් ඉන්නවා. මං අද ඇවිල්ලා තියෙන්නේ සහස්වෙනි අච්චාරු කන්න. මම නුවර නම් ගියේ නැහැ. මං ගියා දියත උයනට. හැමෝම දන්නවා දියත උයනේ සහස්වෙනි අච්චාරු බ්‍රාන්ච් එකක් ඕපන් කරලා තියෙනවා කියලා. මමත් ඉතින් සෑහෙන දවස් ඉඳන් ඇඟිලි ගණගෙන හිටියා. එතනට ගිහිල්ලා අච්චාරු කන්න. මම වගේ අච්චාරු පෙරේතයින්ට නම් මේ බ්ලොග් එක ගොඩාක් වැදගත් වෙයි. හැබැයි අච්චාරු කන්න අකමැති අය අච්චාරු කන්න අකමැති කියලා කවුරුත් නෑ නේද ළමයි? හැමෝම වගේ කැමති. ලොකු පොඩි මහලු කොමල කැමති අච්චාරු කන්න. අච්චාරු කියන නම ඇහුණත් ඇති කඩට කෙලවුනනවා. මට මේ වීඩියෝ එක බලද්දිත් කඩට කෙලවුනනවා. ඒ කියන්නේ ඉස්සරහට පුළුවන් ඔයාලට බලන්න ඒක මොන තරම් රසයිද කියලා. ඉතින් ඔයාලත් දැම්මම ගිහිල්ලා අච්චාරු එකක් කාලා බලන්න කොච්චර රසද කියලා. හැමදාම වගේ අපේ ජීවිතේට ලස්සන දවස් එන්නේ නැහැ. අපි එන හැම දවසක්ම ලස්සන කරගන්න දැනගන්න ඕන. ඉතින් අපි මහන්සි වෙන්නේ ජීවත් වෙන්නනේ. ජීවත් වෙන්න අපි මොන තරම් මහන්සියක් දන්නවද? අපි ජොබ් එකකට යනවා. එතකොට පාඩම් කරනවා, ඉගෙන ගන්නවා. මේ හැම දෙයක්ම අපි කරන්නේ අනාගතය ගැන හිතලා. අනාගතේ සතුටින් ජීවත් වෙන්න නම් ඒ දේවල් විතරක් කළා මදි. මනස නිදහස තියාගන්න ඕනේ. හැම වෙලේම මනසට විවේකයක් දෙන්න පුරුදු වෙන්නත් ඕන. අපි මනස නිදහස තියාගන්නවා කියන්නේ අපිට අලුත් දේවල් කරන්න පුළුවන්. තව මහන්සි වෙලා අපිට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා හැමදාම වගේ මනස නිදහස තියාගන්න, මනසට පොඩි විවේකයක් දෙන්න දවසින් පොඩි වෙලාවක් වෙන් කරගන්න පුරුදු වෙන්න ඕන. ඉතින් අපි ලයික් කරලාම පටන් ගමු අපේ අච්චාරු කන වැඩේ. අමතක නොකර ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, ෂෙයා කරලා වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න පුළුවන් විදියට පුංචි සපෝට් එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ටිකටම මාත් එක්ක රැඳිලා ඉන්නවා කියලා මම දන්නවා. ඔයාලා කැමති නම් මගේ වීඩියෝස් බලන්න පහල කමෙන්ට් එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. අපි ඉස්සෙල්ලාම මේක ඒක වෙරළු මේ රටේ ඉන්නේ කියලා ගන්නේ මේක රහා මේක අමු වෙරළු මේක මේ උඩාල තමයි දාන්නේ.
ඔයාලට පේනවා ඇති මේ අච්චාරු වල කොච්චර රසද කියලා මගේ මූණෙන් මං ඒවා රස කර කර කන විදිය දැක්කාම ඔයාලටත් කන්න හිතුණා නේද? ඉතින් අමතක නොකර දියතට ගිහිල්ලා සහස් වෙන අච්චාරු කඩේ හොයාගෙන යන්න මම වගේ හොයාගෙන ගිහිල්ලා රස අච්චාරු අරගෙන පුංචි වෙලාවක් අරන් කාලා ඔයාගේ ජීවිතේ විඳින්න. ඒ අච්චාරු එකත් ඇති අපිට ජීවත් වෙනවා කියලා දැනෙන්න දෙන්න පුංචි දෙයක් වුණත් ඇති. ලොකු දේවල් ඕන නෑ. පුංචි දෙයකින් උනත් සතුටු වෙන්න පුරුදු වෙන්න. එතකොට තමයි අපිට ජීවත් වෙනවා කියලා අපි මේ ලෝකේ ඉන්නවා කියලා ඒ හැඟීම දැනෙන්නේ. ඒ හැඟීම තරම් දෙයක් වචන වලින් කියන්න බෑ. හරිම සුන්දරයි යන්නේ. මන්නම් හරිම ආසයි මේ විදියට ජීවත් වෙන්න. හුළඟක් වගේ පාවලා යන්න. ඔයාලත් කැමති නේද? ඔයාලටත් ඉතින් මං අච්චාරු කඩේක තියා බලාගෙන ඉන්න කම්මැලි නිසායි මම මේ විදිහට මැද්දෙන් පැනලා පොඩි ඇඩ් එකක් දාන්න හිතුවේ. ඉතින් මගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම මාත් එක්ක ඉන්න. මේ වගේ පුංචි ලස්සන වීඩියෝස් අරගෙන මං එන්නම්. මතක තියාගන්න අනිවාර්යයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකක් ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට නොටිෆිකේෂන් එක එනවා. අමතක කරන්න එපා. මම තමයි ඔයාලගේ සුන්දර මතක අස්සට එන කෙල්ල ඉමේෂා. මට මේක රසෙත් වෙන්නේ. යකෝච්චර රසය සෙට් නැහැ. ආර මනසේ. මේක පෙර. මේකත් හරිම හරි. අච්චාරු එකිනෙකට රහ වෙනස් නේ. ලෝභී කෙනෙක් නම් ටම් දිලා වැඩි. ඒක හරියට. අනිත් ඔක්කොම හරි. දැන් මම කට දානවා. अंकल बला गया මට බැන අච්චාරු කණය. Thank you for watching.